බල්ලෙක් හිටියනම් හොඳටම වර්තන වෙනවලු වෙලිපාරේ. ওই බල්ලෝ සම්බන්ධව මම අධ්‍යයනය කරලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් බොහෝ විට හරිද? බොහෝ විට මේ වචනීයතාව වැදගත්. බොහෝ විට අපි මෙහෙම වාහනයක යනකොට දැන් බල්ලෙක් කොහොම ඉන්නවයි කියන්නකෝ. අපි මේ වාහනේ යන්නේ බල්ලගේ ඔළුව පැත්තෙන් නම් දැන් අපි ප්‍රශ්නයක් නෑ දැන් මු කොහෙ පණිද්ද දන්නේ නෑ බ්‍රේක් ගන්න වෙනවා. බයික් එකක් නම් තත්ත්වය ඉතා බරපතලයිනේ. සාමාන්‍යයෙන් මං කැල්කියුලේට් කරලා තියෙනවා බොහෝ වාර ගණනකදී බල්ලා හැරෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් අපි මෙහෙම යනවා නම් බල්ලා ඊළඟ මොහොතේදී මෙහෙට පණීද කියලා අපි දන්නේ නෑනේ. එහෙම අපි යනවා නම් ඌ මෙහෙට පණීද මෙහෙට කියලා. ඒතර ඌගේ ඔළුව තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ඌ සාමාන්‍ය අන්තිමෝදී පනින්නේ. එතකොට හැම වෙලාවෙම ඔළුව තියෙන පැත්තෙන් ගියා නම් අපිට වේරෙන්න පුළුවන් ඈ. ඔළුව තියෙන පැත්තෙන් ගියාම හරියි. ඒක ගොඩක් වෙලාවට හරියනවා. හැබැයි බොහෝ විට මොකද මම මේ ගිය අවුරුද්දේ පන්තියත් කිව්වා මාස 4කට ඉස්සෙල්ලා ළමයෙක් කියලා කිව්වා සර් බෑ සර් බස් කරපු වෙලෙත් එක මං ගිහලා හැප්පුණා බල්ලෙක්ගේ කියලා. මේ බොහෝ විට ඌ අර අන්තිම මොහොතේදී අනිත් පැත්තට තමයි හැරෙන්නේ. ඉස්සරහට පයින්නේ නැහැ. ඒක බල්ලගෙන් බල්ලට වෙනස් වෙනවද දන්නේ නැහැ. ඉතින් මම දැකලා තියෙන බල්ලෝ ගොඩක් වෙලාවට අනිත් පැත්තට තමයි හැරෙන්නේ. ඒ නිසා යන්න ඕනේ සාමාන්‍යයෙන් ඔළුව තියෙන පැත්තේ. හරි. හරි. දැන් එයාද මෙඩිසින් මං ආයේ රිවිෂන්. එයා දැන් සර්ගේ මාකින් ලියනවා මං ඒ මාකින් බලලා වැරදි දාගන්නවා. ඒ මාකින් පැනල් එකේ සීන් එකක් තියෙනවා නේද?